ඔබට ජ්‍යොතිෂය පිළිබඳව එහෙම හදාරන්න උවමනාවක් ආසාවක් කැමැත්තක් තියෙනවා නම් ඒ කියන්නේ গুপ্ত විද්‍යාව වගේ දේවල් ඔබට තියෙන්න ඕන වූ විශේෂිත යෝග කීපයක් තියෙනවා. ඔබගේ හඳහනේ මෙන්න මේ මම සඳහන් කරන යෝග ඔබේ හඳහනේ පිහිටලා තියෙනවා නම් ඔබට පුළුවන් තම පහසුවෙන් ඒ ජ්‍යොතිෂය සහ গুপ্ত ශාස්ත්‍රය පිළිබඳ දේවල් හදාරන්නත් ඒවා හදාarලා එකෙන් ඊට පස්සේ ප්‍රයෝජනයක් ගන්නත් ඒක ඒ කියන්නේ ජ්‍යොතිෂය හදාරුවට බෑ කෙනෙකුට පලාපල කතනය කියන්න පුළුවන් හැකියාව සහ වාසනාව තියෙන්න ඕන හැමෝටම ජ්‍යොතිෂය ඉගෙන ගත්ත පළියට පලාපල කතනය කියන්න බෑ ඒකින්ද මම ඔයගොල්ලන්ට කියන්නම් විශේෂයෙන්ම බලන්න මම මේ සඳහන් කරන යෝග ටික තියෙනවද කියලා ඔයගොල්ලොන්ගේ හඳහනේ යෝග සහ සමහර ග්‍රහයන්ගේ පිහිටීම් ඒ ග්‍රහයන්ගේ පිහිටීම් සහ යෝග ටික තියෙනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ গুপ্ত ශාස්ත්‍රය හඳහන් සාහිත්‍ය වගේ දේවල් ෆලෝ ඉගෙන ගන්න පුළුවන් පහසෙන් මේක ඔයගොල්ලන්ට හිටිනවා ඊට අමතරව ඔයගොල්ලන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දැන් ඒක අපි බැලුවොත් එහෙම පළවෙනි එක තමයි ගුරු සහ ශනි කියන දෙන්න එකට හිටියොත් කොහේ හරි තැනක අපි ඒක කමන්නේ 12 1 2 3 4 5 ඉඳන් 12 දක්වා භාවයන් වලින් ඕනෑම එක තැනක හිටියොත් ගුරු සහ ශනි යෝගී වෙලා ඒක ඊටාත්ම සුබ මේ සංයෝගයක් තමයි මේ මොනවාද গুপ্ত ශාස්ත්‍රය ඉගෙන ගන්න ජ්‍යොතිෂය ඒවා ෆලෝ කරලා ඔයගොල්ලෝ හොඳ තැනකට යන්න පුළුවන්. ඒක ලංකාවේ ඉන්න හොඳ විශේෂිත වූ හොඳ ජ්‍යොතිෂයෙක් බැලුවොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ගාව ඒක පිළිట్లా තියෙනවා. ඊළඟට තව හොඳ පිහිටීමක් තමයි ඔයගොල්ලෝගේ හඳහනේ බලන්න බුධ ග්‍රහය ඉන්නේ කොතනද කියලා. බුධ ග්‍රහය තනියෙන් ඉන්නේ කියලා බලන්න. ඒක ප්‍රශ්නයක් නෑ බුධ ග්‍රහය කොතනද ඉන්නේ කියලා. කොහේ හෝ වේවත් තනියම සිටිනවා නම්. මොකද බුධ ග්‍රහය තනියම සිටින්නේ 30000කට වගේ කෙනෙකුට. නැත්තම් බුධ ග්‍රහය හැම වෙලේම සංයෝග වෙලා ඉන්නේ එක්කෝ සිකුරුත් එක්ක එක්ක රවිත් එක්ක අනිවාර්යයෙන්ම මේ දෙකත් එක්ක සංයෝග වෙලා වෙන්නේ හැම වෙලේම ඒ කියන්නේ දැන් හැම තුනෙන් එක්කෙනෙකුට වගේ තියෙන බුධ ආදිත්‍ය යෝගය. ඒ කියන්නේ බුධ සහ රවි එක්කව වෙලා. කියන්නේ මේ එකව වීම අපි කියන්නේ බුධ සහ රවි ඉන්නවා නම් අපි කියන්නේ බුධ ආදිත්‍ය යෝගය. ඒකේ ලක්ෂණ තියෙනවා. එහෙම නැතුව බුධ තනියම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒක ඔයගොල්ලන්ට හොඳ පිහිටීමක් මේ ශාස්ත්‍රය මේ කරගෙන. ඒක විතරක් නෙමෙයි තවත් දේවල් තියෙනවා මම තවත් කිව්වොත් එහෙම සිකුරු ග්‍රහය. සිකුරු ග්‍රහය 1 4 7 10 වගේ තැනක පිහිටිය නම් ඒක හොඳ අවස්ථාවක් තමයි ඔයගොල්ලන්ට මේ මොනවාද මේ গুপ্ত ශාස්ත්‍රය ඉගෙන ගන්න. ඒකත් තවත් තුන්වෙනි අවස්ථාවක්. තවත් අවස්ථාවක් තියෙනවා අපි බැලුවොත් එimhe චන්ද්‍රය නැත්නම් මනසට අධිපති ග්‍රහය නැත්නම් ග්‍රහලෝක මව. එයා තමන්ගේ කේන්ද්‍රයේ 4 වෙනි ස්ථානයේ හෝ 5 වෙනි ස්ථානයේ නැත්නම් 9 වෙනි ස්ථානයේ හෝ 10 වෙනි ස්ථානයේ පිහිටලා තියෙනවා නම් ඒකත් ඔයගොල්ලොන්ට මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න ගොඩාක්ම උපකාරී වෙන පිහිටීමක්. ඒතර මම ඔයගොල්ලන්ට කිව්වා මම හිතන්නේ 1 2 3 4 තිබ්බා. ඔය 4 නැත්තම් ඔයගොල්ලන්ට තවත් එක අවස්ථාවක් තියෙනවා ඔයගොල්ලන්ට මේක තියෙනවද කියලා බලන්නකෝ. ගුරු ග්‍රහය පළවෙනි ස්ථානයේ 4 වෙනි ස්ථානයේ 5 වෙනි ස්ථානයේ 7 වෙනි ස්ථානයේ 9 වෙනි ස්ථානයේ 10 වෙනි ස්ථානයේ 11 වෙනි ස්ථානයේ පිහිටලා තියෙනවා නම් ඒකත් ඔයගොල්ලන්ට මේ গুপ্ত ශාස්ත්‍රය නැත්නම් හදා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න තියෙන ඉතාම සුබදායි හොඳම අවස්ථාවක්. ඇත්තටම කියනවා නම් දැන් ගුරු ග්‍රහය හැම සුවක්ෂේත්‍ර බලයකින් හිටිනවා නම් ඊළඟට සිකුරු ග්‍රහය සුවක්ෂේත්‍ර බලයෙන් ඔය මම කියන තැන්වල පිළිලා තියෙනවා. ඒක ගොඩාක්ම වඩාත්ම ඔයගොල්ලන්ට ඒක හොඳයි. ඒකට බුධ ග්‍රහයගෙන් එහෙම හොඳ ඥානයට කතිකත්වයට එහෙම හොඳින් තමයි මම බුධ ග්‍රහය කියන්නේ ওই විශේෂිත ග්‍රහයේ පිහිටීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේ গুপ্ত ශාස්ත්‍රය ඉගෙනගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් බුධ ග්‍රහය එහෙම තනියම ඉඳලා එහෙම තියෙන කෙනෙක් ඒ ශාස්ත්‍රය හරියට කරනවා. හරියට කරලා ඒගොල්ලෝ දැන් මේ ශාස්ත්‍රයෙන් පුළුවන් මිනිසුන්ට තියෙන අපල වැඩි කරන්නත් පුළුවන්. ඉතින් සමහර වෙලාවට එහෙම දේවලු සිද්ධ වෙනවා මේ ශාස්ත්‍රයෙන්. ඉතින් ඒවා තියෙනවා නම් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගන්න උත්සාහ කරන්න. මේක අමාරු නෑ. මේක අතීතයේදී තමයි කිව්වේ අවුරුදු 50 15 10 15 මේක ඉගෙන ගන්න ඕනේ. දැන් එහෙම නෑ. දැන් හරි පහසුවෙන් ගොඩක් උනන්දු වුණොත් ඉක්මනටම මේක ඔයගොල්ලන්ට මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.